දැන් අර මං කාරණාවක් වුණ අපිට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ අපිට තනියම. ඔබ ආපු ගමනක් ඇති. මේ ගමනේදී ඔබටත් විවිධ වූ බාධාවන් එන්නේ නැති. ඒ මතකයේ සහ ඒ ආපු ගමන පිළිබඳව අපි මතක් කරමු. කොහොමද ඔබේ මේ ව්‍යාපාර ශාස්ත්‍රය කියන කාරණාවන් පිළිබඳව? ඔව්. මෙහෙමයි. මම ඉවෙන්ට් මැනේජ්මන්ට් සහ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ව්‍යවසායකාවක් විදියට කටයුතු කරනවා. ඒකට මට තියෙනවා ඒෂියන් වෙඩින් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් මගේ කම්පැනි එකේ නම. ඒක පටන් ගත්ත විදිය කිව්වොත් මම A level කරලා ගෙදර ඉන්නකොට කල්පනා කරා ඊළඟට මොකද්ද කරන්න කියලා. එහෙම ලොකු අදහසක් තිබුණ නැහැ මෙහෙම ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්ත, රූපලාවන්‍ය පැත්ත එහෙම කරනවා කියලා. එහෙම ඉන්න ගමන් කට්ටිය මට කිව්වා ඔයාලට රූපලාවන්‍ය පැත්තෙන් නම් හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ වගේ අදහසක් තිබුණා. ඊට පස්සේ මට හිතුණා රූපලාවන්‍ය පැත්ත සහ ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්ත තෝරගත්තොත් හොඳයි කියලා.